හෙලෝ ගුඩ් මෝනිින් හැමෝටම මම මේ වීඩියෝ එකෙන් පෙන්වන්නම් ඔයාලට ඇත්තටම කොහොමද Outlook එක හරහා LPTM mail එකක් setup කරගන්නේ කියලා. ඔයාලට මේ වෙනකොටත් මොබයිල් එකේ දකින්න තියෙනවා මේ Outlook app එක. මුලින්ම ඔයාලා මේ Outlook app එක open කරගන්න ඕන. හරි. Outlook app එක open කරගත්තට පස්සේ ආල් මුලින්ම මෙතන පෙන්නනවා බටන් දෙකක්. එකක් add account අනිත් එක create a new account. ඇත්තටම මේ වෙනකොට දැන් අපේ LPTM mail ටික සහකාර කළමනාකාරතුමන්ලාගේ LPTM mail ටික හදලා තියෙන්නේ. එතකොට මේ mail එක setup කරගන්න නිසා අපි මෙතනට දෙනවා add account කියන එක select කරනවා. හරි. add account දුන්නට පස්සේ මෙතන මුලින්ම පෙන්නනවා enter your email කියලා. ඔයාලට තියෙන්නේ මෙතන අපි company දීලා තියෙන mail එක type කරගන්න. හරි. මම දැන් මෙතනට මේ ටෙස්ටින් මේල් එකක් දාන්නේ. ඔයාලට දීලා තියෙන මේල් එක ටයිප් කරගෙන ඊට පස්සේ කරන්න තියෙන්නේ පහලින් තියෙනවා කන්ටිනියු බටන් එක. කන්ටිනියු බටන් එක සිලෙක්ට් කරන්න. හරි. ඒක සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට ටික වෙලාවකින් මෙන්න මේ විදිහට pop up එකක් එනවා. ඒකේ තියෙන්නේ IMAP POP3 කියන එක. අපි මේ මේල් එක setup කරගන්න යන්නේ POP3 කියන account එකත් එක්ක. ඒකට අපි ඊට පස්සේ POP3 සිලෙක්ට් කරනවා. හරි. POP3 සිලෙක්ට් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ window එකක් open වෙලා ඇති. මෙතනදි තියෙන්නේ මෙතන ඔයාලට තියෙන ඔයාලගේ password එක පාවිච්චි කරන්න. මෙතනදී ඔයාලට පේනවාද POP password කියලා එකක් තියෙනවා. එතනට අපි දීලා තියෙන password ඔයාලගේ email එකට අදාළ password එක එතනට enter කරන්න ඕන. ඒත් එක්කම ඊට පස්සේ යටින් තියෙනවා SMTP password කියලා එකක්. එතනදිත් කරන්න ඕන අපි දීලා තියෙන මේ password එකම තමයි. ඔයාලා මෙතන SMTP password කියන තැනටත් ඒක setup කරගන්න. හරි. ඒක setup කරගත්තට පස්සේ උඩින් ඔයාලට පේනවා හරි ලකුණක් තියෙනවා. හරිය select කරගන්න. ඊට පස්සේ ඔයාලට message එකක් එනවා authentication in progress කියලා. හරි. මේ දැන් ඔයාලට ඊළඟට pop up වුණේ would you like to add another account. ඇත්තටම මෙතනදී ඔයාලට තව මොකක් හරි backup account එකක් තියෙනවා add කරගන්න පුළුවන්. ඇත්තට මේ වෙලාවේ එහෙම ඕනේ නැහැ. අපිට maybe later කියන එක select කරන්න පුළුවන්. වම් අත පැත්තේ පහලින් තියෙනවා maybe later select කරන්න. හරි. දැන් ඔයාලගේ email එක setup වෙලා තියෙන්නේ. මේ පේනවා මෙතන side එකේ ඔයාලගේ email එක මෙතනින් වැටලා තියෙනවා POP3 account එක යටතේ. හරි. දැන් ඔයාලගේ email එක successfully setup වෙලා තියෙන්නේ. Thanks.